Hello guys, අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා SL Downtek YouTube channel එකට. අද මම රිවිව් කරන්න යන්නේ මෙන්න මේ මෙටල් වලින් හදලා තියෙන laptop stand එක. මම මේක ඩලාස් එක රුපියල් 900ක් වගේ මුදලකට තමයි ඕඩර් කරේ. මට free delivery voucher ලැබුණ නිසා මට මේක රුපියල් 900ට ගෙදරටම ගෙන ගන්න පුළුවන් වුණා. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න යන්න. ඒක මටත් මගේ channel එකටත් කරන ලොකුම ලොකු උදව්වක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Gets you down, down, down. Gets you down, down, down. Box එක ගැන කතා කරොත් මේකේ දකුණු අත පැත්තේ මෙන්න මේ වගේ මේක key features වගේක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක වම් අත පැත්තේ ඔයාලට මේක ගන්න පුළුවන් colors උත් බලා ගන්න පුළුවන්. මේක made in China product එකක් නිසා පිටිපස්සේ made in China කියලාත් ගහලා තියෙනවා. මේක ඔයාලට ගන්න පුළුවන් colors ගැන කතා කරොත් rose gold, grey, black සහ silver වලින් ගන්න පුළුවන්. හැබැයි මේකේ seller නම් not specific කියලා තමයි මේක විකුණන්නේ. හින්දා අපිට එන කලර් එක තමයි ගන්න වෙන්නේ. මෙන්න මේ වගේ low quality pouch එක තමයි මේකේ එන්නේ. මේකේ product එකේ quality එක අනුව මේ pouch එක මේ ගන්නට okay කියන්න පුළුවන්. අපි දැන් මේක මෙන්න මේ විදිහට එළියට ගමු. හරි දැන් මම මේක මෙන්න මේ විදිහට එළියට ගන්නවා. මට ඇවිල්ලා තියෙන්නේ මේ stand එක black color එකෙන්. මේක ඔයාලට උඩින්ම මෙන්න මේ විදිහට white color එකෙන් grips වගේක් බලා ගන්න පුළුවන්. මේ නිසා ඔයාලා laptop එක කිසිම හේතුවක් මත මේකෙන් ලෙස්සල වැටෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට මේක විදිහට මේක unfold කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට මේකේ knocks හත බලා ගන්න පුළුවන්. මේ කටු හතින් ඔයාලට කැමති එකට දාලා use කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ කටු දාන්න තියෙන්නේ. ඔයාලට කැමති knock එක select කරලා මෙන්න මේ විදිහට ඇතුළට pull කරපු ගමන් මේක fix වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට දිග අරගන්න. එච්චරයි ඔයාලට මේක කරන්න තියෙන්නේ. හැබැයි මේක උස්සන්න යන්න එපා. ඉස්සුවොත් මේ නොක් එක මෙතනින් ගැලවෙනවා. ඔයාට උස්සන්න ඕනෙම නම් මේ විදිහට කැලේ දෙකම අත් දෙකකින් අල්ලලා තමයි ඔයාට උස්සන්න වෙන්නේ. එතකොට මේ නොක් එක ඔයාගේ අතින් ගැලවෙන්නේ නැහැ. මේකේ grip ටික උනත් හොඳ quality එකට අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ laptop එකක් වගේ දාද්දී එක වැටෙන්න බලන්නෙත් නැහැ. අපි දැන් බලමු මේක උඩ laptop එකක් තියලා මේක හොඳට එක හැදලා ගන්නවද කියලා. මම මේ විදිහට තිබ්බාම කිසිම හෙලවීමක්වත් නැහැ. කිසිම සද්දයක්වත් එන්නේ නැහැ. මාර smoothly lap එක අර කොට ෆිට වෙලා දිනා කිසිම ස්ට්‍රගල් කරන්නේ නැහැ. ඒ වගේම හොඳ වෙන්ටිලේෂන් එකක් බලා ගන්න පුළුවන්. ඒ නිසා ලැප් එක ඇතුළට හොඳට හුලං එන නිසා ලැප් එක ලේසියකට රත් වෙන්නෙත් නැහැ. මේ වගේ ලැප්ටොප් ස්ටෑන්ඩ් එකක් යූස් කරන එක ලැප්ටොප් එකේ හෙල්ත් එකට වගේම ඔයාගේ හෙල්ත් එකටත් කරන ලොකුම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද අපි සාමාන්‍ය ලැප්ටොප් එක පාවිච්චි කරන්නේ අපේ අයි ලෙවල් එකට ගොඩක් පහළින්. ඒ හින්දා අපේ ඇස් දෙකට එක ලොකුම ලොකු ස්ට්‍රෙස් එකක්. හැබැයි මේ ස්ටෑන්ඩ් එක හරහා ඔයාගේ ලැප්ටොප් එක අයි ලෙවල් එකට ගොඩක් උඩින් ඔයාට යූස් කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඔයාගේ අයි ස්ට්‍රේන් එකත් ගොඩක් දුරට අඩු වෙනවා. ඒ නිසා මේ ලැප්ටොප් ස්ටෑන්ඩ් එක ඔයාගේ ලැප්ටොප් එකේ හෙල්ත් එකට වගේම ඔයාගේ හෙල්ත් එකට ලොකුම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ නිසා මේ වගේ රුපියල් 900ක් දීලා ස්ටෑන්ඩ් එකක් ගන්න එකේ ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක ඔයාට ඩෙකරේෂන් අයිටම් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. normal laptop එකක් තියනට වඩා මෙන්න මේ විදිහට ස්ටෑන්ඩ් එකක් උඩ laptop එකක් තියලා පිටිපස්සෙන් RGB light එකක් වගේ දැම්මහම ඒකේ තියෙන look එක මාරම විදිහට වෙනස් වෙනවා. ඔයාට මේක ගන්න ඕන නම් මම මේකේ link පළල description එකේ හරි පළවෙනි comment එකේ හරි pin කරලා තියන්න. මේ වීඩියෝ හොඳයි නම් channel එක subscribe කරලා like එකක් දාන්න comment කරන් යන්න. ඒක මටත් මගේ channel එකටත් කරන ලොකුම ලොකු උදව්වක්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ඔයා කැමති නම් මෙන්න මේ වීඩියෝ එකක් ක්ලික් කරලා බලන්න පුළුවන්.